හැමෝටම සුබ දවසක්. ඉතින් අපේ channel එකෙන් කරන පළවෙනි aquarium shop tour එක තමයි මේ. ඉතින් අපි අද මේ ඇවිල්ලා ඉන්නේ place එක කොහෙද? මේ මොකක්ද? අපි අද ඇවිල්ලා ඉන්නේ මදුරංග අයියාගේ place එකට. මේ place එක තියෙන්නේ ගණේමුල්ලේ. ඉතින් ගණේමුල්ලේ මදුරංග අයියා කිව්වම FB එකේ monster මාළු හදන ගොඩක් දෙනා අතර ජනප්‍රියයි. ඉතින් අපි අද මේ කරන වීඩියෝ එකෙන් monster fish හදන අයට, ඉතින් අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න monster fish හදන අයට සහ snake head වලට කැමති අයට සුපිරිම මාළු සෙට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන අද ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්දුනීසියා වලින් ඉම්පෝර්ට් කරපු සුපිරිම මාළු සෙට් එකක්. හරි. ඉතින් මේ වීඩියෝ එක බලන අයට මේ ඉන්න මාළුන්ව බලන්න, මේ මාළුන්ව මිලදී ගන්න අවශ්‍යයි නම් අයව කන්ටැක්ට් කරගන්නේ කොහොමද කියලා මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ විස්තර දාලා තියෙනවා. ඉතින් ඒකනත් අපි කතා කරමු. හැබැයි ඊට කලින් අපි මෙතනට ඇවිල්ලා ඉන්න මාළු මොනවද සහ ඒ ගැන විස්තර ටිකක් කතා කරලා ඉමු. මුලින්ම අපිට මෙතන බලාගන්න ඉන්නවා චන්න මරුලියවිඩස් රෙඩ් සෙරුවියන් ටයිප් එකේ එම්පරස් ස්නේක් හෙඩ් කෙනෙක්. ඉතින් චන්න මරුලියවිඩස් කියන ස්පීෂීස් එකේ රෙඩ් සෙරුවියන් කියන ටයිප් එකේ කෙනෙක් තමයි මෙතන ඉන්නේ. ඔයාට පේනවා ඇති සතා පොඩි වුණාට රතු පාට හොඳට බලාගන්න පුළුවන් මෙයාගේ, සහ මෙයාගේ මාකින්ස් අපිට හොඳට බලාගන්න පුළුවන්. මෙතන ගත්තොත් මෙතන ඉන්නේ එම්පරස් ස්නේක් හෙඩ් කෙනෙක්ම තමයි. මෙයාගේ ටයිප් එක රෙඩ් කටින් ගන් කියන වර්ගය. ඉතින් මෙයාගෙත් බලාගන්න පුළුවන් රතු පාට හොඳටම බලාගන්න පුළුවන්. ඉතින් මෙයත් සාමාන්‍යයෙන් අපිට දකින්න හම්බෙන එම්පරස් ස්නේක් හෙඩ් ටයිප්ස් වලට වඩා ටිකක් රෙයාර් ටයිප් එකක්. ඉතින් මෙයාලගේ මේ රෙඩ් සෙරුවියන්ද, රෙඩ් කටින් ගන්ද, එහෙම නැත්නම් රෙඩ් බරීටෝද, ඒ කියන වර්ගය තීරණය වෙන්නේ මෙයාලගේ කලර් එක සහ මෙයාලගේ කැච් ලොකේෂන් එක අනුව. ඉතින් මෙයාලා නම් දැන් කැප්ටිව් බ්‍රීඩ් සත්තුනේ. ඉතින් එතකොට මෙයාලගේ මව් සත්තුන්ගේ හරි එහෙම නැත්නම් මෙයාලගේ පරම්පරාවේ මුල් පුරුක්වල හරි ඒ අල්ලගත්තු තැන අනුව තමයි එයාලගේ නේම් එක තීරණය වෙන්නේ. මරුලියොයිඩස් ටයිප්ස් ගත්තොත් එයාලගේ රෙඩ්, yellow සහ green කියන ටයිප්ස් ඉන්නවා. ඒ කියන්නේ කලර් ටයිප්ස් ගත්තොත් ඉතින් එතකොට ඒ කලර් එක සහ එයාලගේ කැච් ලොකේෂන්ස් වල නමත් එක්ක තමයි එයාලට මේ නම වැටෙන්නේ. ඉතින් ඒක එක කැච් ලොකේෂන්ස් වල තියෙන කන්ඩිෂන්ස්, එයාලට හම්බෙන කෑම වර්ග සහ එන්වයරන්මන්ට් එකේ තියෙන පොඩි පොඩි දේවල් වල වෙනස්කම් නිසා එයාලා එකම ස්පීෂීස් එක වුණාට ඒ වරයිටිස් වශයෙන් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. එයාලගේ මාකින්ස් වල, කලර්ස් වල පොඩි පොඩි වෙනස්කම් දකින්න හම්බෙනවා. ඉතින් ඒ අනුව තමයි මෙයාලගේ මේ ස්පීෂීස් එක වුණාට වෙනස් නම් හම්බෙලා තියෙන්නේ. ඉතින් මෙතන හිටපු සත්තු ගත්තොත් කැප්ටිව් බ්‍රීඩ් වුණාට අපිට බැලු බැලමට හොඳ ක්වොලිටි එකක් ඒගොල්ලන්ගේ බලා ගන්න පුළුවන් වුණා. ඉතින් රෙයාර් ටයිප්ස් වගේම සාමාන්‍යයෙන් අඩු මුදලකට ගන්න පුළුවන් ස්නේක් හෙඩ් ටයිප්ස් සහ මොන්ස්ටර් වරයිටිස් උනත් මෙතන අපිට දකින්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි මාළු ටිකක් බලලා ආපහු කතා කරමු. ඉතින් ඔයාලා දකින්න තියෙන ගොඩක් දෙනා හොයන සිල්වරවානා රෙඩ් ගැලැක්සි ස්නේක් හෙඩ් එක, චන්න ඒසියාටිකා රෙඩ් ගැලැක්සි ටයිප් එක. ඉතින් ඒකත් දකින්න ලැබුණා. ඉතින් මෙතන ඔයාලට
ලෙප්‍රඩයි බයිචය එක බලාගන්න පුළුවන්. ඉතින් කැප්ටිව් බ්‍රෙඩ් වරයිටිය එකක් ඉන්නේ. ඉතින් කැප්ටිව් බ්‍රෙඩ් ගත්තොත් සාමාන්‍යෙන් වයිල් කෝට් ටයිප්ස එක බලන්නකොට මිලෙන් අඩුයි සහ හදන්නත් ලේසි. ඉතින් මේ ලෙප්‍රඩයි එක ගොඩක් දෙෙන හොයනවා මේ පියෝ ලෙප්‍රඩයි බයිචය එක. ඊට පස්සේ මෙතන ඇල්බිනෝ සෙනගල් අපිට දකින්න පුළුවන් වුණා. ඉතින් ඇල්බිනෝ සෙනගල් නම් ගොඩක් වෙලාවට අපිට හොයාගන්න පුළුවන්. සහ කොමන් බයිචර් ටයිප් එකක්. ඉතින් මෙතන ගොඩක් හිටියා. හරි මෙතන ගත්තොත් නාපහු අපිට රයා ටයිප් එක ස්නේක් හෙඩ්ඩක් බලාගන්න පුළුවන් වුණා. ස්ටුවාඩි ස්නේක් හෙඩ් එක එම නැත්තං චන්න ස්ටුවාඩි එකේ කාබි ආංගලෝන් කියන වරයිති එක තම මෙතන අපිට බලාගන්න පුළුවන් වුණේ. ඔන්න ඉතින් අපි හිටිය මාළු ටයිප්ස් ගැන කතා කරා සහය බැලුවා. ඉතින් දැන් අපේ වීඩියෝ එක බලපු කාට හරි මේ මාළුන් මිලදී ගන්න අවශ්‍ය නම් විස්තර මොන හරි දැනගන්න අවශ්‍ය නම් අයව කන්ටැක්ට් කරගන්න කොහොමද? ඉතින් මම අයගේ කන්ටැක්ට් නම්බර් එක ඔයාලට වීඩියෝ එකේ දාලා තියෙනවා. සහ ඊට අමතරව අයගේ FB page එකේ link එකත් මම ඔයාලට කලින් කිව්ව විදිහට description එකේ දාලා තියෙනවා. ඇත්තටම අයව FB page එකකින් සම්බන්ධ කරගන්නවට වඩා මම වීඩියෝ එකේ ඔයාලට දැන් දාලා තියෙන නම්බර් එකෙන් යාව කන්ටැක් කරගන්න එක සහ FB එකෙන් යාව ඩිරෙක්ලි කන්ටැක් කරගන්න එක තමා වඩාත්ම හොඳද. මොකද පේජ් එකට වඩා අයි ඇක්ටිව් වෙන්න යාගේ ප්‍රොෆයිල් එකෙන්. ඔන්න අද වීඩියෝ එක අරගෙනාවේ මොන්ස්ට සහ ස්නේක් හෙඩ් හදන අයට සහ ගොඩක් දෙනා මගෙන් ඉල්ලලා දෙමුණා ඇක්වේරියම් ටුවර් එකක් කරන්න කියලා. ඉතින් ඒක නිසා තමයි අපි ඇක්වේරියම් ෂොප් එකක ටුවර් එකක් කළේ. ඉතින් අපි ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් ඇක්වේරියම් ෂොප් එකක හරි ඇක්වේරියම් ටුවර් එකකින් හරි හම්බ වෙමු. ඉතින් ඔයාලා දිගටම channel එකත් එක්ක එකතු වෙන්න කැමති නම් subscribe කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. ඉතින් ඔයාලට වීඩියෝ එක ගැන යෝජනා චෝදනා මොන හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment section එකේ දාලා තියන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.